සෙනසුරාදා දවසේ ඔව්. ඊවසෝ බංගලාමලේ සෙට් එකම ගියා බෙරවිලට. ඔව්. හරිද? ඔව්. පාඩුවේ හිටියා මම. ඔව්. ඊට පස්සේ ඊයේ උදේ ඔව්. කට්ටිය ඔක්කොම පල්ලෙහාට එන්න ඕනේ කියලා ගත්තා. ඔව්. හරිද? ඔව්. ගත්තේ කොහොමද දන්නවද? ඔව්. මම ඔයාට ගත්තා ගෝල්. හරිද? ඔයාට ගෝල් 10කට වැඩිය ගත්තා. මට වැඩ මම ෆෝන් එක බහැලා. වැඩ කරන්න නැතුව ඇති. මං ඔයාට පොඩ්ඩක් ඉන්න. කියනකන් ඉන්න පොඩ්ඩක්. කෝල් 10ක් 15කට වැඩිය ගත්තා උදේ. ඔව්, ඔව්. හරිද? ඔව්. ඔයාගේ ෆෝන් එක වැඩ කරේ නැහැ. හරිද? ඕන් රාජකාරිය ක්‍රමයේ පළවෙනි තැන. හරිද? අහන්න අපේ මේ සර් කෙනෙක් මේ සොල්දාදුවෙක් කියන්නේ. කෙටියෙන් කතා දැන් කතා කරොත් දැන් ඩක් ගාලා ෆෝන් එක වැඩ. මේගොල්ලෝ උදේ ඉඳලා හරි වෙනම සිග්නල් එන්නේ නැහනේ. නමුත් ඔයාගේ වැඩ කරේ නැහැ. ඊට පස්සේ සංවාදන මිස් කියලා ගෑණියක් ඉන්නවනේ රෙදි ඇඳගෙන. සාය හැට ඇඳගෙන යන උඩ දාගෙන. ඒ ගෑණිට කතා කරා. ඒ ගෑණිගේ ෆෝන් එක වැඩ කරා. ඊට පස්සේ ඒ ගෑණිට උදේ මම 9ට විතර කිව්වා මේ මිස් මේමයි ගෙවල් 18ක් තියෙනවා මේ පැත්තේ කොටු වෙලා තියෙන අනික ඔක්කොම අරන් ගිහිල්ලා මේ ටිකක් ගන්න බල්ලෙහාට. ඔයාලට හානියක් මොකක්ද නැහැ නේ කිව්වා. මං ගා හානියක් නැත්තේ නෑ. ඉතින් දෙපැත්තේ පාරව කැඩලා තියෙන හානි නෙවෙයි. ඈ ලෙඩදුවක් හැදුනොත් කන්නේ බොන්නේ කොහමද? අසරණ මිනිස්සු ඉන්නේ දේදල් කුඩා දේදල් වලින් ජීවත් වෙන්නේ. කියලා ගියා. ඊට පස්සේ කිව්වා ගෙවල් 18ක් නෙවෙයි 23ක් තියෙනවා කියලා. මං ගා 23ක් නෙවෙයි 35ක් තිබ්බත් ඉන්න 18 හරි ගන්න එපායි. ඊට පස්සේ කිව්වා හරි මම මැඩම්ගෙන් අහලා බලලා ඔයාට මැසේජ් එකක් දාන්නම් කිව්වා. දාපු මැසේජ් එක මොකවත් නැහැ. පස්සේ ආයේ එකමාර විතර ආයෙ කතා කරා. ඒ කතා කරන ඉඳලා කිව්වා ඇවිදලා එන්න පුළුවන් සියලු දෙනාම පල්ලෙහාට එන්න කිව්වා. රෝදේ පුටුවේ ඉන්න එක්කෙනා ගන්න හමුදාවෙන් තව පැය 3ක් 4කින් එයි කිව්වා. මම රෙදි මට්ට ඔක්කොම පොඩි දෙන්නෙක් ඉන්නවා වයිෆුයි තුන් දෙනයි තාත්තයි අපි පස් දෙනෙක්. රෙදි පිළිටික ඔක්කොම ගැට ගහන තේරම කරලා ඊයේ උදේ ඉඳලා රෑ 10ට වැඩි වෙනකන් හිටියා. එයි කියලා හමුදාවෙන්. මොකද මේගොල්ලෝ කියලා හිතන මේගොල්ලෝ නිලධාරීන් රජේ කියලා හිතාගෙන. හරිද? ඒක බල්ලෙක්ක් කියලා නෑ. පස්සේ අද උදේ එනකම් බැලුවා මාමා. හරිද? උදේ නැති හින්දා මම යුනිට් එකට කතා කරා. 1GW එකට. කතා කළා CEOට කිව්වට පස්සේ සර් රෙජිමෙන්ටල් එකට කියලා බෙරගල කැම්ප් එකට කියලා තමයි මේ සර්ලා මේ එව්වේ. ඈ එතකොට මම සොල්දාදුවෙක්. මම අතන මැරිලා කුණු වුණා. ඇයිදින කෙනා පල්ලෙහාට ගත්තාම මං ඊරිසිය නෑ මාමා. ඒක වෙන්න ඕනේ දෙයක් නේද? ඇයි මේ ආබාධිත මම ඉන්නවා කියලා මේ ග්‍රාම සේවකයි සමෘද්ධි මේ සංවර්ධන නිලධාරී දන්නේ නැද්ද ගමේ? නේද? වෙලෙහනේ උඩ අර කන්ද උඩ එකක් ඉන්නවා කියලා මේ රෝද පුටුවේ ඉන්නේ අම්බලකන්ද ගමට මං විතරයි. නේද? එතකොට මං එතන මොකක් හරි දෙයක් කළා මැරුණාම මොකද කරන්නේ? ඈ? එතකොට සොල්දාදුවර සලකන්නේ එහෙමයි මේ රට. ඈ මේ සමාජය එහෙමයි සලකන්නේ සොල්දාදුව. ඈ? කෑ ගහන්න හොඳ නැහැ.